නමු සැපයිල්ල කොටා තෝ දාන වතුරට හායි හෙලෝ මගේ කාලා ඉතින් මොකෝ වෙන්නේ නුවරඑළියේ ට්‍රිප් එකේ දෙවෙනි කොටස අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන්න ඕන මේකේ part 1 පළවෙනි කොටස බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒක බලන්න. ලින්ක් එක පල්ලෙහා කමෙන්ට් එකකින් දාන්නම්. ඉතින් පළවෙනි වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම මේකට සෙට් වෙන්න. නැත්තම් තේරෙන එකක් නෑ ඔයගොල්ලන්ට මොකක්ද උනේ කියලා. ඉතින් අපි පළවෙනි වීඩියෝ එක නැවැත්තුවේ දෙමෝද රැල්ලේ නාපු තැන. ඊට පස්සේ අපේ සෙට් එකට හොඳටම බඩගිනි වෙලා තියෙන්නේ. දැන් මේ කෑම කන්න තැනකට ආවා. ඉතින් මෙතන ඉඳලා vlog එක ඉස්සරහට අරගෙන යන් මොකද වෙන්නේ කියලා බලමු අපි. ළමයා බඩගිනිද? ඔව් හොඳටම බඩගිනි තාම. මොනවද ගන්නෙ? අපි රයිස් එකක් කඩේ තමයි. ඔයා මොනවද ගන්නෙ? එයා කන දෙයක් නෙමෙයි. දෙන්න එයා කන දෙයක් මෙයා කන. එයා කන මේ මාත්. මෙයා කන දෙය. ඒතර තුන් දෙනා මේක ඇතුළවා. මම ඕන එකක් කනවා. එයා ඕන එකක් කනවා. ඒතර ඔය තුන් දෙනා මොනවයි කන්නේ? ආයි කියලා. මොනවයි කන්නේ? රයිස්. යපන්. මාළු ගෑමු. ඒතර ඔයා මොනවද කන්නේ? ඒතර එයා කන දේ තමයි මාත් කන්නේ. මොනවයි කන්නේ? රයිස්. ගයිස් කන්න යන්නේ මේ මගේ චිකන් කෑම එක. මගේ වීඩියෝ කරලා. චිකන් කෑල්ලකුත් දාගන්න ඕන චිකන් කන්නත් මන් දන්නේ නැහැ. ඊට පස්සේ අතට මේ ගාන සබ්ජෙක්ට් කැමරා හොඳ වුණාට මාරුම සැර ක්ලෝස් අප් ෂොට් එකක් ගන්න ළඟට කරලා ඊරවේ මාර සැරයි හැබැයි ඊළඟට ආවේ මේ කොහෙද කුඹල් වෙලා අස්සපුව කොහමද view එක ගන්න නංගි මචං ඉතින් අපි කෑම කාලා ඉවර වෙලා ඊළඟට ආවේ කුඹල් වෙලා අස්සපුවට ඉතින් එන පාරත් මාර මාතල් වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා සමාවෙයන් ඉතින් එන පාර මාර මාතල් කියන්නේ වංගු තියෙනවා කඳු තියෙනවා ඉතින් අපි ඔය ඔක්කොම පහු කරගෙන ආවේ කුඹල් වෙලා අස්සපුවට එන්න එතන ඉඳලා බලමු අපි ඉස්සරහට vlog එක මාරම ලස්සන view එකක් මේ දුව එනු සීතල දැක්කද දැන් තව ටිකකින් වැඩි කියලා පහයිනේ. අපි යන මාර්ගය යනවද? ඔයා වාර යන්න. රෝස් මල් එක හදලා තියෙනවා. අතන රෝස් පාටි රෝස් මල්, අතන රතු පාටි රෝස් මල්. සරක් වැටෙන්නේ නැහැ නේ වැඩි. දැන් මීදුම එනෝ පේනෝ දා. අපි ජර්සි ගෙනාවිත් නේ අපි යන්නේ. දැන් අපි යනවා. මාර කූල් යන්නේ. කූල් ලයිට් එක. දුවගේ කූල්. දුවගේ එනෝනේ මේ දුව.
ගැනීමෙන් වලකින්න. ඉතින් මචං අසපුව ඇතුළට අපිට ෆෝන් ගෙනියන්න වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඒක හින්දා ඔයගොල්ලන්ට ඒක ඇතුළට පෙන්වන්න විදියක් නැහැ. ඒකට ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් මචං අපි අසපුව බලලා ඉවර වුණා. ඉවර වෙද්දි රෑ වුණා. ඊට පස්සේ අපි උදේ නැවතිලා හිටපු තැනට ආවා. අපි රෑට නවතින්නේ. අපි යන්නේ තෙන්ට ආවා. අපිට ඉතින් රාත්‍රී ආහාර වේල දුන්නේ මෙහෙ ඉන්න අපේ යාළුවගේ ගෙදරින්, තරංගලයි ගෙදරින්. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් නුවරඑළිය පැත්තේ දියතලාවේ පැත්තේ ආවොත් ඒගොල්ලොන්ගේ ගෙදරින් රැට ආහාර වේල ලබා ගන්න නොමිලේ දෙන්නේ කිසිම අය කිරීමක් ගන්න නැහැ. ඇත්තටම හිත හොඳ කොටකොල්ලෙක් වූ. ඉතින් ඊට පස්සේ අපි රෝස්ට් කරන්න කුකුලෙක් එහෙම ගෙනාව සොසේජස් අරේ මෙහෙ ගෙනල්ලා ඔය ඔයගොල්ලොන්ට පේන්නේ කුකුල රෝස්ට් කරන විදිය. ඉතින් වීඩියෝ කරගන්නත් බැරි වුණා, වැඩේ කරගන්න බැරි වුණා. යම් ප්‍රශ්න ආවා. ඇත්තටම කිව්වොත් වෙන දේ හිතා ගන්න බෑ, හිතන දේ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඊළඟ දවසෙන් හම්බෙමු උදේට. hello what's up guys. දෙවෙනි දවසේ අපි ආවේ උහියට. දැන් මේ වෑන් එකෙන් ආවේ. උහියේ ඉන්නේ. මාර කූල්ලයක් තියෙනවා. බොරු යන්න ඕනේ නැහැ. සෙට් එකක් ෆොටෝ ගන්නවා අපේ. මේ අර සෙට් එක ෆොටෝ ගන්නවා. මූ තමයි ඉන්න කොට මේ කාරු ඉන්නේ අර අතන. ඌසේ යන්නේ කියලා තමයි ඕකට නැගලා ඉන්නේ. නැග්ගේ නෑ මූ දෙන්නේ කුස්සල දිව්වේ උතනින් දැන්. නගින්න බෑ මූට. ෆොටෝ එක ගන්න ඕනේ කියලා උස්සල දිව්වේ මේ ඉන්නේ ඌ. අත් දෙක අල්ලගන්න. මේ තමයි අනිත් සෙට් එක අපේ. ඉන්න. මේකේ මේ උදේ පාන්දර ලිප්ස්ටික් ගාගෙන කට සේරම මස් කාලා වගේ හොදලා යවුවේ. තාම ගිහින් නෑ හරියට. මේ ඉන්නේ අනිත් කට්ටිය. අන්නන කොට එක බැස්සා. බැස්සුවා. ඉතින් ගයිස් ඔහිය බල්ලිවර වෙලා අපි ආවේ කෙලින්ම වෑන් එකෙන් නුවරඑළියේ ගෙගිරි පාක් එකට. ඉතින් අපේ තව යාළුවෝ දෙන්නෙම් මෙතනින් අඩුයි අපිත් එක්ක ආපු දෙන්න. ඒ දෙන්න පේරාදෙනියට යනවා. එක්කෙනෙක්ට කැම්පස් එකක තියෙන වැඩක්. ඉතින් ඒ ට්‍රිප් එක අතරතුර අපි ඒ කට්ටිය බස් හෝල්ට් එකෙන් දාලා බස් එකකට නග්ගවලා අපි සෙට් එක ආවා ගෙගිරි පාක් එකට පොඩි ෆන් එකක් ගන්න. ඉතින් මුලින්ම යමු. ඔතන ටිකට් ගන්න ඕන ගෙගිරි පාක් එකට ඇතුල් වෙන්න. පොඩි ළමයිට 100ක් වගේ මතකයි, ලොකු අයට 150ක්. එහෙම අපි දැන් අපේ ඉන්න 9 දෙනෙක්. අපි 9 දෙනාටම ටිකට් ගන්න ඕන කියලා. ටිකට්ස් අරන් එමුනේ. ඔන්න බිම වඩලා හරි කන්න බැරිය. ඉහළ කොලින් කපන් ආවන. नॉर्मल बोट वाला काट के मैंने प्लान दे दाते हैं मैं गरम यम जाने का लेंगे फ्राइड डे का पटांगा में कैमेटी बोट टेक करना वो तो ले आना हिल दी ඒක ඔන්න බල්ලකින් ජොක් කරනවා. गायक कर पूरा अटैक करने होती है ඒ ෂෝල් ෂෝල් සෝකා දීලා අරු එරන් යන්න දෙන්නම ගෙනියන්න. අර දෙකයි. කන්න යනම දෙකක් දෙන්න දෙකයි. මොකද බෝට් එක නෝමල් එකකට දාලා ඉන්නේ රයිට් එක දුරයි. ලොකු පොඩි කොහොමද කරන්න පුළුවන්. ඒකම රයිට් එක ජෙට් කියම්. රයිට් එක. දෙනා ඉන්නේ. අර තියෙන බංකු ඔය මූදේ මාරියා ගහනකොට
මේම ගිහිල්ලා එන්නේ ටෝල් ගාන. ගයිස් ඉතින් ඒ අය පාක්කේ දාලා අපිට දවල්ට කන්න බඩගිනි වෙලා තිබ්බේ. අපි ආව එළියේ තිබුණ කඩේකට. කඩ හොයාගෙන තිබුණේ නැහැ. මේ කඩේ විතරයි තිබුණෙත් හොයාගන්න. ඉතින් අපි ආවා දවල්ට කෑම ගෙනියන්න, චිකන් රයිස් ගෙනියන්න ආවේ. චිකන් ෆුල් රයිස් එක 900යි කිව්වා. හාෆ් එක 700යි කිව්වා. ඉතින් අපි ෆුල් රයිස් ටිකක් දාන්න කියලා කිව්වා. ඉතින් පේනෝනේ මේ අපේ කොටා බලාගෙන ඉන්නේ කෑම ටික දෙනකම්. හොඳටම බඩගිනි වෙලා තියෙන්නේ. Adi. Iya. Andar siya. itu. Ada batte kata ardas satse banai. Batte. Ini nama siya banai ni? Oh. Ardas satse banai. Ini kata desi atai. Ada. Pandar siya. Pandar dah ini. Dah itu. Hari-hari. Yogurt ना नहीं? Yogurt से पक्का बनेगा. वो काले गुड़ दे आए. सब मांगी थे. इन्हें ये लगे क्यों ना? इन्हें क्यों ना? या. अरे. Oh, dan nah hijau ini. Dah pe boat tu aku. Boat tu tahu terdaar ni. Kakul le dulu, kakul lah is. Kakul lah. Mage kakul le kat tedu ni mah. Mage bisu itu lah tedu. මචං ඉතින් අපි අරන් ගිහපු රයිස් ටික කෑවා. කෑවයි කියන්නේ බඩගින්නට කෑවා. ඇත්තටම කිව්වොත් නම් කිසිම රහක් නැහැ. බුරු කියන්න ඕනේ නැහැ නේ මෙලෝ රහක් නැහැ. සැරණන් තිබුණා. කෑලි මිරිස් දාලා මාරම සැරයි බඩ දාන්න අරගත්තා. ගෑස්ටික් තියෙන අපි දෙන්නට ගෑස්ටික් හොඳටම වැඩි වුණා. ඉතින් අපි ඊළඟට යන්නේ බෝට් රයිඩ් එකක් යන්න ස්පීඩ් බෝට් එකක. ඉතින් අපේ බෝට් එක ගාවට තමයි අපි යන්නේ. මේ මොටරේ ලොකු ඉන්නේ පොඩි ගන්න. දෙකම දාගන්න. ඔය අට දෙකක් තියෙනවා. යන්න හදන්නේ බෝට්ටුවේ. පොඩි ලොකු ඇස්ති වෙනවනේ මේ බෝට්ටුවේ ඊටාටේ. පොඩ්ඩකින් යනවා අපි. තාම බෝට්ටුව අතන ටුවේ මේ එක රයිඩ් එක යන ගමන් තියෙන්නේ. එතන අපි ජැකට් දාගන්න තව ටිකකින් මේ රයිඩ් එක යන බෝට්ටුවේ. ගැම්මක් තමයි. මේක දැන් පාවෙන්න කොහොමද? සංග ගලවන්න ඕනේ ජැකට් දාගෙන ඉන්න. හයිස් අපි යන්නේ. මේක නම් අරන් යන්න. यार वතුරේ තියෙන ජෝගිල්ල ගන්න කෑදෙන්නේ. මෙන්න මුසා බයිල්ලන කොටා තෝ දාන වතුරට කොටා උඹ දාන වතුරට පිටිපස්සට ඉස්සර හොඳයි වා. ඔව් දැන් වැදවල් පාටි. අරන් ඉස්සරහට වරි. ආගි මෙහාට
හයියෙන් අල්ලගන්න ඕන. වැදුනද ලේනවද? මේ අල්ලගන්න. ඕන්න. මේ අල්ලගෙන ඉන්න හොඳේ. ඉන්න බෑ වෙනස් කරන්න බෑ තදේට අල්ලගන්න. ඔබ බලයක දැන් දාපන් මෙන්න. හවුද? මේ මාදෙක් කියනවාද? මොකද්ද මේකේ නම ස්පීඩ් බෝට් එකේ මොකද්ද මේ ඕගොල්ලෝගේ මේ එක ජේ බෝට් සර්විස් එක යනවා නම් සුපිරිම එකක් ඔතේ නුවරඑළියාව හයි සුපිරි මේ නැත්නම් ඒක නම් කියලා කියන්න තේරෙන්නේ නැහැ සුපිරි එයා අයියෝ තමයි ඉන්නේ වැඩ Şefte. İsparaklar. Sambo. Ulan daha mı? Olmadı. Olmadı öyle. Sağ süperi yolda ayı. Yılar anne. Jaya. දැන් අපි ආව මෙයාට කියලා දෙන්නේ. කලින් බඩු ගේන්න කියලා යා. එහෙනම් ජය හොඳේ. පිටියට වැඩේ දුන්නා. මෙන්න මේ අංකුල උඩ ඉස්සලා නිම්සිකෝ කෝ නිම්සි වෙන්න මේ වීඩියෝ එක නැගි මේක අල්ලගා මේ නිම්සිරෝ එනා ඒ පාරක් කරන හොඳේ මගේ ඔළුවට එක දැක්ක නැහැ මම බාල් කරනවා මගේ ඔළුවට වාටේ කම්බෝ ගයිස් බෝට් රයිඩ් එක නම් ගියා. ඉතින් පිස්සුවක් ඒක නම් තනි කර. නවනෝ මේ කරනවා. මාර ෆන් එකක් ගත්තා ඇත්තටම සුපිරි. ඉතින් බෝට් රයිඩ් එක නම් රයිඩ් යනවා. ඒක නම් මාර. ඕ
අතර තියෙන මේ බස් එක. මේ බස් එකේ තමයි අපි යන්නේ. එතකන් ඉතින් මේ පාර්කින් ඉන්නවා. පාර්කේ ඉඳලා බස් එකේ ගිහින් මෙතන යනවා. මේ වීඩියෝ එකක් මෙතන ඉවර කරමු බ්ලොග් එක. කානිවලයක් තියෙනවා වෙනවනේ එහෙනම් ඔක්කොම ජය වේවා සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් එක වටුණා මම කිව්වේ මේ ජය වේවා ඔක්කොම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වෙනස් වීඩියෝ එකක් ගෙනාවේ ට්‍රිප් එකක් යන එක අපේ විශේෂ channel එකේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අපි නවතිනවා ජය වේවා